පෙරවන් සරණයි. තථාගත පරම්මරණ සූත්‍රයේදී ආයුෂ්මත් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ආයුෂ්මත් සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩ සිටියේ බරණැස ඉසිපතන මිගදායේ. එදා සරියුත් මහරහතන් වහන්සේ සවස භාවනාවෙන් නැගිටලා කාශ්‍යප මහරහතන් වහන්සේ වෙතට වැඩම කරලා කාශ්‍යප මහරහතන් වහන්සේගෙන් සාරිපුත්ත මහරහතන් වහන්සේ මෙන්න මේ විදිහට අහනවා. මොකක්ද අහන්නේ? ප්‍රිය ආයුෂ්මත් කාශ්‍යප රහතන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවාද? බලන්න ඒකට දෙන පිළිතුර. රහතන් වහන්සේ මරණින් මත්තේ දැන් ඉන්නවාද කියලා ඇහුවොත් අපේ සමාජයේ ওই බණහන මිනිස්සු මොනවද කියන්නේ? රහතන් වහන්සේ ආයි ඉපදෙන්නේ නැහැ. එහෙම නැත්නම් රහතන් වහන්සේ නැහැ කියලා කියනවා. නැත්නම් සමහර අය ඉන්නවා කියලා කියනවා. සමහර අය නැහැ කියලා කියනවා. නේද? ඉපදෙනවා ඉපදෙන්නේ නැහැ කියන ওই කතාවනේ. එතකොට බලන්න ඒ කතාව මිත්‍යා දෘෂ්ටික බව මේ මෙතනදී පැහැදිලි වෙනවා. එතකොට රහතන් වහන්සේ මරණ පස්සේ ඉන්නවාද? රහතන් වහන්සේ මරණ මතු ඉන්නවායයි කියන කරුණ බුදුරජාණන් වහන්සේ දේශනා කළා නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේවත් දේශනා කරපු නැති දෙයක් තමයි මේ මිනිස්සු කතා කරන්නේ. නේද? පැහැදිලිද? එතකොට ඊගවට අහනවා ප්‍රිය ආයුෂ්මත් රහතන් වහන්සේ මරණ මතේ නැද්ද? ඊට පස්සේ කාශ්‍යප මහ රහතන් වහන්සේ කියනවා මරණයෙන් පස්සේ නැහැයි කියලා ওই කරුණ බුදුහාමුදුරුවෝ දේශනා කළා නැහැ. රහතන් වහන්සේ මරණ මතේ ඉන්නවාද නැද්ද? ඒ කාරණයන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා නැහැ. කාශ්‍යප රහතන් වහන්සේ මරණ මත්තේ ඉන්නේත් නැත්තේත් නැද්ද කියලා අහනවා. නැවතත් කියනවා බුදුරජාණන් වහන්සේ ඒ කාරණාව ගැන දේශනා කරලා නැහැ. ප්‍රිය ආයුෂ්මත බුදුරජාණන් වහන්සේ විසින් ওই කරුණ ගැන දේශනා කළා නැත්තේ මොන හේතුවක් නිසාද කියලා අහනවා. එතෙන්දි පෙන්නලා දෙනවා ওই ප්‍රශ්නය ගැන කතා කිරීම ප්‍රයෝජනයක් නැති දෙයක්, හිස් දෙයක්. ඒ කියන්නේ නිවන් මඟට මුල් නොවන දෙයක්, අවබෝධයෙන් කලකිරීමට හේතු නොවන දෙයක්, නොඇලීම පිණිස හේතු වෙන දෙයක්, තණ්හාව නිරුද්ධ වීම පිණිස හේතු නොවන දෙයක්, කෙලෙස් සංසිඳීම පිණිස විශිෂ්ට ඥානය පිණිස හේතු නොවන දෙයක්, ආර්ය සත්‍ය අවබෝධ වීම පිණිස හේතු නොවන දෙයක්, නිවන පිණිස හේතු නොවන දෙයක්. අන්න ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ඔය කාරණාව ගැන දේශනා කරලා නැත්තේ. පැහැදිලිද? එහෙනම් බලන්න දැන් අද සමාජය ගත්තම මිනිස්සු විවිධ කතා කියනවනේ ওই දෙයට. ඉතින් අන්නේ දේවල් වලින් මිනිස්සුන්ට ධර්මය නැති වෙලා යනවා, ධර්මය අහිමි වෙලා යනවා. ඉතින් ඒ නිසා මෙන්න මේ කාරණේ හොඳට මතක තියාගන්න. මරණයෙන් පස්සේ රහතන් වහන්සේ ඉන්නවාද නැද්ද? නැවත ඉපදිනවාද නැද්ද කියන එකේ සියලුම අදහස් මිත්‍යා දෘෂ්ටිකයි. ඒ මිත්‍යා දෘෂ්ටික බව ඔබට හොඳටම හරියටම පැහැදිලි වෙන්නේ ඔබ කවදා හරි සෝවාන් ඵලයට රහත් භාවයට පත් වුණාට පසුව. එහෙම නැතුව පෘථග්ජන ස්වභාවයේ ඉඳගෙන සම්මා දිට්ඨියටවත් පත් වෙන්නේ නැතුව රහතන් වහන්සේලා ගැන කතා කිරීම මහා හිස් දෙයක්. ඒ නිසා රහත් වුණ දවසට සෝවාන් වුණ දවසට තමයි මේකට උත්තරේ හම්බ වෙන්නේ. එතකන් පෘථග්ජන ස්වභාවයේ ඉඳලා මේකට උත්තර හොයන එක හිස් දෙයක්. මොකද අවබෝධ වෙන්නේ නැති දෙයක්. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ ගැන දේශනා කරලා නැත්තේ. පැහැදිලිද? තෙරුවන් සරණයි.